සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා නේ අයිබෝන් සුබෝදෑසනක් තරංග ඔයාටත් ඔන්න සුන්දර ශනිදාව දැන් මේ දවස්වල නම් තරංග පොඩි වැස්සක් යනවානේ මේ දවස් ටිකේම තියෙනවා ඒක නේද මේ ටිකක් දේශගුණ කාලගුණය වෙනස් වෙලා තියෙනවා ඒක නිසා හැම දෙයකටම සූදානම් වෙලා කෙනෙක් එළියට බහින්න හැම බලාපොරොත්තු වෙනවා නම් අද දවසෙත් ඒ සඳහා සූදානමින් කටයුතු කරන්න කියන කාරණා මතක් කරනවා ඒ වගේම යම් යම් ආපදාවන් පිළිබඳව දැනුවත් කිරීම කරලා තිබෙනවා ඒ වගේ ප්‍රදේශවල ඉන්න අය ටිකක් සැලකිලිමත් වෙන්න හැමදෙනා පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරනවා කියන එක හරි වටිනවා. ඉතින් ඒ නිසා ඒ කාරණා කීපයක් අපි මතක් කරනවා. එළියට බහිනවා නම් කුඩයක් කරගෙන යන එක හරි වටිනවා. ඉතින් අනිවාර්යෙන්ම දැන් සතුටින් ඉන්න නම් තරංග නිරෝගී වෙන්න ඕනේ. ඉතින් ලෙඩ වෙන්න දෙන්න එපා. පුංචි දරුවන් ඉන්නවා, වැඩිහිටියන් ඉන්නවා මේ හැමෝම. අපි නිරෝගීව ඉන්න වග බලා ගන්න. බෝ වෙන රෝග බෝ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ හැමදේ ගැනම අවධානයෙන් නිමු කියන දේ තමයි උදේම දෙන්න ඕනුනේ ඕගොල්ලොන්ට. ඉතින් මේ අපි සුන්දර ශනිදාවේ විශේෂාංග අතර ඔබ දන්නවා විවිධ විශේෂාංග තියෙනවා. අද අපි චිත්‍රපටයක් බලන්නත් ලෑස්ති වෙලා ඉන්නවා. එක එක දේවල් ගොඩක් තියෙනවා. ඉස්සරහට තමයි හැමදේම තියෙන්නේ. ඉතින් මේ පළවෙනි විශේෂාංගය පිළිබඳව කතා කරනකොට හැමෝම දන්නවා පළවෙනි විශේෂාංගය කතා කරන්නේ ජීවිතයේ දිනපු කෙනෙක් ගැන. හැබැයි දිනන්න එයා කොච්චර කැපකිරීම කරාද, ඒ කාලය කොහොමද වැය කරේ කියන කාරණාව අපි කතා කරන්න සූදානම්. අදත් එහෙම කෙනෙක් ඉන්නවා තරංග අපිත් එක්ක. අපි හැමදාමත් කෙනෙක්ගේ ජීවිත කතාවත් එක්ක යමක් ඔබට කියන්න උත්සාහ කරන්නේ ඒ තුලින් ඔබට යමක් ගන්න අනිවාර්යයෙන්ම දෙයක් තියෙනවා කියන කාරණාව දැනගෙන ඒ නිසා දවසේත් අපි මුණ ගැහෙන කෙනාගෙන් ඔබේ ජීවිතයට අර්ථාන්විත යමක් ලබා ගන්න අනිවාර්යෙන්ම ඉඩකඩක් තියෙනවා. ඒක නිසා අපිත් එක්ක රැඳෙන්න අපි හඳුනාගමු කවුද අද අපිත් එක්ක ඉන්නේ කියලා. ඔව් අද අපිත් එක්ක ඉන්නවා PBSS Group හි කළමනාකරණ අධ්‍යක්ෂතුමන් මధుර ගමනායක මහත්මයා. ආයිබෝන් සුබෝදෑසන. සුබෝදෑසන ආයිබෝන්. ඒ වගේම බොහොම ස්තුතියි මට ආරාධනා කරන්න සම්බන්ධව. මధుර ගමනායක මහත්මයා දැන් අපේ වැඩසටහනේ හැටියට අපි පොඩ්ඩක් පුංචි කාලේට යන්න ඕන ඔබතුමාගේ වැඩසටහන පටන් ගන්නකොටම තොරතුරු ටිකක් කතා කරගන්න. ඊට කලින් පොඩ්ඩක් කියන්නකෝ මේ ඔබතුමාගේ ආයතනය ගැන පොඩි හැඳින්වීමක් කළොත් එහෙම මොකද මේ ආයතනය ගැන දන්න ගොඩාක් අය ඉන්නවා. ලංකාවෙත් ජාත්‍යන්තර මට්ටමේත් බොහොම ප්‍රචලිත ආයතනයක්. ඒක නිසා මේ ආයතනය ගැන පොඩ්ඩක් පැහැදිලි කරගෙනම ඊට පස්සේ අපි යමු අතීතයට යන්න. PBSS actually අපි ෆවුන්ඩ් කරේ 2002. අද වෙනකොට අවුරුදු 23ක් වෙනවා. මුලින්ම පටන් ගත්තේ අපි mainly business එක තමයි softwares. PBSS Perfect Business Solution කියන්නේ main company එක. අද වෙනකොට ඒක සමූහ ව්‍යාපාරයක් තියෙනවා PBSS Group කියලා. අපි මුලින්ම පටන් ගත්තේ පොඩි softwares වලින්. නමුත් අද වෙනකොට අපි ලංකාව සහ Maldives, Dubai කියන රටවල් වල අපේ ශාඛා තියෙනවා. ඒ වගේම US ඕස්ට්‍රේලියාව අපේ සේල්ස් ශාඛා තියෙනවා. විහිදිච්ච software solution කරන ආයතනයක් තමයි mainly. plus අපි වෙන sector දැන් diversify කරලා තියෙනවා like සංචාරක ව්‍යාපාරය, education ව්‍යාපාරය වගේ main business එක අපේ software solution. ඔබතුමා දැන් එහෙම කාරණා කිහිපයක් කියනකොට දැන් ඔය කතා කරපු කාරණා කිහිපෙම ගත්තාම හරි මේ අනාගතය ගැන හොඳ දැක්මක් තියෙන ව්‍යාපාර ගැන කතා කරනකොට දැන් වර්තමානයේ හැමතැනම වගේ ඒකට ටිකක් අනාගතේ මෙන්න මේ වගේ ව්‍යාපාර කරොත් හොඳයි කියන තැන්වල තියෙන ප්‍රධාන පෙළ ව්‍යාපාර ටිකක් ඔතන තියෙනවා කියලා මට දැනෙනවා. අපි ඉස්සරහ කතා බහ කරමු මොනවද ඇත්තටම කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්නකොට කරන්න ඕන දේවල් කරගෙන යන ව්‍යාපාරක යම් යම් වැටීම් හිත රිදීම් තියෙනවා නම් එහෙම නැත්නම් ටිකක් මට මේක දැන් ඇති වගේ කියලා එහෙම හිතන කට්ටියත් ඇති සමහර විට ඒ හැමෝටම වටින දේවල් ටිකක් මෙතුමාගෙන් ලබා ගන්න පුළුවන් පසර කරනවක තියෙන අත්දැකීම් එක්ක ටෙම්පරාදු වෙලා මෙතෙන්ට ඇවිල්ලා තියෙන නිකම්ම නෙමෙයි. දැන් මේ තරංග කිව්වා වගේම දැන් අපි අර පුංචි කාලේට පොඩ්ඩක් යන්න එපානේ. ඒ අතීතේ චුට්ටක් මතක් කරගෙන අපි ඉස්සරහට පියවරෙන් පියවර යමු. කියන්න කොහෙද ගම්පලාත් මේ පුංචි කාලේ කොහොමද ගෙවුනේ අපි කතා කරමු. ඕකේ මම ඉපදෙන්නේ කොළඹ. අන්තර මරදානේ අපේ පාසලාවට නාලන්ද කොලෙජ් එක. මම පොඩි කාලේ ඉඳන්ම ගියේ නාලන්ද කොලෙජ් එකට නාලන්ද විද්‍යාලයට බාලාංශ ඉඳන් A level කරන විදිය වෙනකම්. මගේ පවුල ගත්තොත් සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. අයියා සහ මල්ලි අන් තාත්තා අම්මා. ඉතින් අපි ඔක්කොම ගියේ එක ඉස්කෝලේට තුන් දෙනාම. මම පොඩි කාලේ ඉඳන් ක්‍රීඩා කරා. ඇත්තටම මම ක්‍රිකට් ගැහුවා, ඇත්ලටික්ස් කරා, බැඩ්මින්ටන් ගැහුවා, ඔක්කොම හැමදේම කරා. ශිෂ්‍ය නායක වෙලා හිටියා ජූනියර් සීනියර් ඔක්කොම කරා. ඒ වගේම තමයි ඉතින් ඒ ලෙවල් වලට මම බයෝ සයන්ස් කරේ. ඊට පස්සේ බයෝ සයන්ස් කරලා ડોක්ටර් කෙනෙක් වෙන්න තමයි ප්ලෑන් කරේ. නමුත් මට ලකුණු 3ක් අඩු වුණා මෙඩිසින් යන්න. ඩෙන්ටල් වල තමයි මම සිලෙක්ට් වුණේ ඇත්තටම. මම ඊට පස්සේ තීරණය කරා ඒ ගාම නවත්තලා මම ඒ වෙනකොට පටන් ගන්න තිබ්බ IT සහ ෆයිනෑන්ස් කියන ෆීල්ඩ් එක. ඒ ෆීල්ඩ් එකෙන් දිගටම යන්න කියලා තීරණය කරා. දැන් ඒ වගේ තීරණයක් ගන්නකොට පවුලේ අයගෙන් දෙමව්පියන්ගෙන් විශේෂයෙන්ම ගුරුවරුන්ගෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද තිබුණේ? මොකද මේ වගේ ශිෂ්ටකට යන්න ගිහිල්ලා ඒක තැනකින් වෙනස් කරගන්නකොට දෙපැත්තෙම තිබ්බා. ඒක මම ඒ කාලේ වෙනකොට ප්‍රොෆෙෂනල් ස්ටඩීස් පටන් ගන්න තිබ්බේ. කියන්නේ මම ACS CIM පටන් ගන්න තිබ්බේ. ඒ ගුරුවරු මගේ දක්ෂතාවය දැකලා කිව්වේ
මදුරවා කැම්පස් යන්න ඕනේ නැහැ. ඔයා මේ පැත්තේ යනවා ඉක්මන් දිනුවක් තියෙනවා. නමුත් මගේ ඇකඩමික් පැත්තේ නෝමල් ගුරුවරු දැක්කේ මාව මේ පැත්තෙන් යන්න කියලා. ඒගොල්ලෝ කිව්වේ මේ පැත්තේ යන්න කියලා. නමුත් ෆයිනලි මම මේ ඩිසිෂන් එක ගත්තා. ඒ තිබ්බ තත්ත්වය අනුව මම ඇත්තට කොළඹ වල ට්‍රාන්ස්ෆර් එකක් ගත්තා. කොළඹ යුනිවර්සිටි මම ගියා ඇත්තට. මාස 6ක් අවුරුද්දක් විතර. මට ඒක තේරුණා ඒක බැලන්ස් කරන්න බෑ ජොබ් එකයි ඒ කාලේ තිබුණ ස්ට්‍රෙස් එකත් එක්ක 80% රූල් එකක් තිබ්බා ඒ කාලේ. ඒතකොට ජොබ් එකයි ඔක්කොම බැලන්ස් කරන්න බෑ. ඒක මම ඩිසයිඩ් කරා ඒක නවත්තා. තීරණයක් ගන්නවා කියන එක කොයිතරම් වටිනවද ජීවිතේද? ඔව් ඒකෙන් තමයි ක්‍රිටිකල්. අද මම මෙතන ඉන්නේ ඒක හේතුවක් ඒ ගත්ත එදා ගත්ත බය නැතුව ගත්ත එඩිෂන් එක. නැත්තම් ගොඩක් අය එඩිෂන් ගන්න බයයි යුනිවර්සිටි එකක් අතරින් බයයි එහෙම බයයි. නමුත් එඩිෂන්ස් ඒ වෙලාවට ඔබට ගැළපෙන විදිහට ඔබ බය නැතුව ඒ රිස්ක් ගන්න ඕනේ. මම සාමාන්‍ය රිස්ක් ටේකර් කෙනෙක්. දැන් මේ පවුලේ කවුද සහෝදර සහෝදරයෝ ඉන්නේ? ඔව් මගේ ඉන්නේ මල්ලි අයියයි. දැන් ඒ දෙන්නම ඕස්ට්‍රේලියාව පදිංචි වෙලා ඉන්නේ. දැන් ඒ දෙන්නත් ඔබ ගියපු ශාස්ත්‍රයේ ගියපු දෙන්න? නෑ ඒ දෙන්න ඒගොල්ලන්ගේ අයියා නම් එයාත් IT ස්ටේජ් තමයි. නමුත් එයා ව්‍යාපාර කරන්නේ. නමුත් මගේ younger brother මල්ලි ව්‍යාපාර කරනවා. එයා ඉන්නේ වෙන ෆීල්ඩ් එක මේ ෆීල්ඩ් එකේ නෙමෙයි. දැන් වෛද්‍යවරයෙක් වෙන්න බැරි වුණා කියලා ඒක තියෙනවද පොඩි දුකක් හිතයට? මට මුලින්ම තිබ්බ ඇත්තට මුල් අවුරුද්දේ තිබ්බ මට අපරාධතාවයක ෂයි එකක් කරලා ලකුණු 3යි තිබ්බේ යන්න තිබ්බ නේද කියලා. නමුත් මම අද ඒ ගැන සන්තෝෂයි. ජීවිතේ තීරණය ගන්නවා කියන එක හරි වෙලාවට හරි තැනට හරි විදිහට ගන්නවා නම් පස්සේ කාලෙක ඇත්තටම දුක් වෙන්න අවශ්‍ය නැහැ. ඒක හොඳ උදාහරණයක් ඔබ. දැන් ওই විදිහට තමන්ගේ ජීවිත ගමන පටන් අරගෙන වෙන පැත්තකින් යනවා කියලා IT ශාස්ත්‍රයත් එක්ක යනවා කියලා කොහොමද මුල්ම රැකියාව බවට පත් වෙන්නේ මොකක්ද? කොහොමද ඒ අත්දැකීම? මුලින්ම මම ඇත්තට ආයතන කියන්නේ මම පටන් ගත්තේ ක්ලාක් ගෙන කවුන්ස් ක්ලාක් ගෙන මම ෆයිනාන්ස් ෆීල්ඩ් එකේ ගියා. මම සීමා IT කර කර හිටියේ වෙනකොට මම CIC කියන මල්ටිනේෂනල් ගෲප් එකේ මම කවුන්ස් ක්ලාක් ගෙන විතර තමයි ජොයින් වුනේ. එතනින් මම ඉමීඩියට්ලි මම අවුරුදු 3ක් විතර වැඩ කරා. එතනත් මට ප්‍රොමෝෂන් සම්බුණාටක් ගාලා ඒ ඩිපාර්ට්මන්ට්ස් වල උඩට යන්න. ඒ වගේම මම මේක වෙනස් කරගෙන තමයි IT සහ ෆයිනාන්ස් මික්ස් එකක් තමයි මම ගියේ. ගිහිල්ලා තමයි අවුරුදු 10ක් 11ක් විතර මම වර්ක් කරා. ෆයිනලි මම ඩිරෙක්ට් ලෙවල් එකට ආවා. හෙඩ් ඔෆ් ෆයිනාන්ස් හෙඩ් ඔෆ් IT ලෙවල් එකට අවුරුදු 10 ඇතුළත ආවා මම. ඒ කම්පැනි 3ක 4ක විතර. ඊට පස්සේ තමයි මට වෙලාවක් ආවා මට තීරණය ගන්න මම දැන් ඇති කරා එක්ක මම මෙහි ව්‍යාපාරය පටන් ගන්න නැත්නම් මම මයිග්‍රේට් කරන්න ඕනේ. ඔය ඩිසිෂන් එක මට එන්න වුණා. ඉතින් මට ඔපචුනිටි මයිග්‍රේට් කරන්න. නමුත් ඒ වෙලාවේ මම තීරණය කරා මම ව්‍යාපාරයක් පටන් ගන්න. මම දැක්කා IT ශ්‍රේෂ්ඨ ඉඳලා අපේ තිබ්බ ලොකු සර්විස් හිඩසක් ඒ වෙලේ තිබ්බ ලංකාවේ තිබ්බ ලොකු මල්ටිනේෂනල් IT කම්පැනි දෙක තුනක් විතරයි තිබ්බේ. එතකොට ලොකු හිඩසක් තිබ්බ සර්විස් වල. හරියට කස්ටමර් සර්විස් කරේ නැහැ. මල්ටිනේෂනල් කම්පැනි ලොකු ඩීල් කරාට ඒගොල්ලන්ගේ සර්විස් එකට ආම් එකක් තිබ්බේ නැහැ. මම ඒ හිඩස දැක්කා ඇත්තට. මම හිතුවා මට පුළුවන් පර්ෆෙක්ට් සොලියුෂන් එකක් දෙන්න කියලා. ඒක තමයි මගේ ඔළුවට ආවේ. ඔය කාරණාව කියනකොට දැන් 2022 නේ ඔබතුමාගේ ව්‍යාපාරයක් පටන් ගන්න. ව්‍යාපාර ශාස්ත්‍රයට එනවයි කියන එක විශ්වවිද්‍යාල කාලය අවසන් වෙනකොට වගේ එහෙම තිබුණාද? එහෙම නැත්නම් මේ රැකියාවත් එක්ක යනකොටද වෙන තැනකදීද මතුවෙන්නේ ව්‍යාපාර ශාස්ත්‍ර ව්‍යවසායකය කියන කාරණාව? වෙන තැනකදී මතුවෙන්නේ නැත්තර. මුලින්ම මගේ මුල්ම කාලේ තිබ්බේ නෑ මම ව්‍යාපාරයක් කරනවා කියලා මුලින්ම ලොකු අදහසක් තිබ්බේ නෑ. මට තිබ්බේ එකම ප්‍රොෆෙෂනල් ස්ටඩීස් කරලා උඩට යන්න කියලා තමයි තිබ්බේ. මට කවදාද CEO කෙනෙක් MD කෙනෙක් කෙනෙක් තමයි මම එහෙම හිතයි. මොකද මගදී මට තේරුණා මගේ ටැලන්ට් එකට වැඩි කියලා. මම හිතුවා මම තව කෙනෙක් යටතේ වැඩ කරන්න ඕනේ නෑ මට ඊට වඩා හැකියාවක් තියෙනවා කියලා. ඒ ආවේ අවුරුදු 10කින් විතර පස්සේ. ඒ කියන්නේ 2002 දී. අවුරුදු 23කට ඉස්සෙල්ලා. එදා තමයි මම මේ ඩිසිෂන් එක ගත්තේ. ව්‍යවසායකත්වය කියන කාරණාව ලංකාවේ අපි තවම ඉන්නේ බොහොම පුංචි තැනකනේ. මේක වර්තමානයේ විවිධ තැන්වලදී විවිධ වේදිකාවල් තුල කතා බහ කරනවා. ව්‍යවසායකත්වය නගා සිටවන්න ඕන ශුද්‍ර ව්‍යවසායකත්වයේ සිට මහා පරිමාණය දක්වා අපිට ලොකු ඉඩකඩක් තියෙනවා කියන කාරණාව. මෙන්න මේ කියන තැන පිළිබඳව රට ගැන කතා බහ කරොත් එම ඔබතුමාගේ දැක්ම කොහොමද? ඇත්තටම මම කියන්නේ අපි ප්‍රොමෝට් කරන්න ඕනේ ඔන්ටර්ප්‍රීනර්ස්ලා. මම හැමදේම මගේ කම්පැනි වල කියන්නේ හැමෝටම කියන්නේ හිතන්නේ ඔන්ටර්ප්‍රීනර් කෙනෙක් කියලා. ව්‍යවසායක විදිහට හිතන්නේ. ඔයා ජොබ් එකක් කරාට කමක් නැහැ. මේක ඔයාගේ කම්පැනිය, ඔයාගේ ගෙදර ඔයාගේ කම්පැනි කියලා හිතන්න. කොහොමද ගෙදර මැනේජ් කරන්නේ? ඒ කියන්නේ ඔන්ටර්ප්‍රීනර් කෙනෙක් එන්න ඕන ගෙදර මැනේජ් කරන්න. ඒ වගේ තමයි ඔයා ගෙදර මැනේජ් කරන්නේ. ඔයාගේ ඩිපාර්ට්මන්ට් එක මැනේජ් කරන්න. ඔයා ඩිපාර්ට්මන්ට් හෙඩ් කෙනෙක් නම් පොඩි ඔන්ටර්ප්‍රීනර් කියලා හිතන්නේ. ඒතකොට කවදා හරි ඔයාට ඔන්ටර්ප්‍රීනර් කෙනෙක් මම කියන්නේ කවදා හරි දවසක ඔයගොල්ලෝ එක්ස්පීරියන්ස් අරන් ගිහලා ඔන්ටර්ප්‍රීනර් කෙනෙක්. මම හැමෝටම කියන්නේ ඒක. එක මේ ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ නැහැ. වෙන ශ්‍රේෂ්ඨවල ලංකාවේ ඔපචුනිටිස් තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨවල ඔන්ටර්ප්‍රීනර් ගෙන්නකොට එහෙම වුණොත් තමයි අපේ රටක් දියුණු වෙන්න පුළුවන්. අපේ රට ඇත්තට ගෙනියන්නේ ප්‍රයිවට් සෙක්ටර් එකේ. පබ්ලික් සෙක්ටර් එකේ නෙමෙයි 75 to 80% මේ රට දුවන්නේ ප්‍රයිවට් සෙක්ටර් එකේ. ඉතින් අපිට ඔන්ටර්ප්‍රීනර්ස් ඕනේ. දැන් තරංග මේ පුටුවේ වාඩි වෙන ගොඩක් අය මේ එක එක අත්දැකීම් තියෙන අයනේ. ඒතකොට ගොඩක් වෙලාවට සමහර මේ තාත්තා කරපු බිස්නස් එක ඩෙවලොප් කරගෙන යන කට්ටිය ඉන්නවා. එතකොට ඒ මේ එක එක ආభాෂයන් ඇතුලේ දැන් ඔබ තනියම
හිතපු කෙනෙක් තනියම ශේෂ්ත්‍රයක් තෝරගත්ත කෙනෙක්. ඒ පළවෙනිම අර ජොබ් එක පටන් ගන්නකොට එහෙම අභියෝගයක් තිබ්බේ නැද්ද? මේ පැත්තෙන් මට ඉස්සරහට යන්න පුළුවන් වෙයිද කියන බය? ඔය ලොකු අභියෝගයක් දැන් මගේ තාත්තා අම්මා ගත්තොත් ඒගොල්ලෝ සාමාන්‍ය අය තාත්තා සාමාන්‍ය රැකියාවක් කරපු කෙනෙක්. ඒගොල්ලෝ ලොකුවට එහෙම ව්‍යාපාර කරපු අය නෙමෙයි. නමුත් මට ව්‍යාපාරේ පටන් ගන්නකොට අභියෝගයක් තිබ්බා. මම ඉතින් ෆස්ට් 2 years 3 years හරියට ස්ට්‍රගල් කරා. ඒ කාලේ මම කියන්න ඕනේ යුද්ධය අවසාන කාලේ. කවුරුත් ව්‍යාපාරය පටන් ගන්නවා හිතන්නේ අන්තිම කාලේ 2002 2006 කාලේ කියන්නේ. නමුත් මම ඒ රිස්ක් එක ගත්තා. ඒකට මම හිතුවා නෑ මම ගන්නවා ඒ රිස්ක් එක. නමුත් මුල් අවුරුදු 3 හරියට ස්ට්‍රගල් කරා. ඒ අවුරුදු 3 මම හිතන්නේ සර්වයිව් වෙන්න මම කරේ ලෙක්චරින්. මම සිමා ලෙක්ච් කරා, බැංකින් ලෙක්ච් කරා, මාකටිං ලෙක්ච් කරා. මගේ හැම ඉන්ස්ටිටියුටෙම ලෙක්ච් කරා. මොකද සර්වයිව් වෙන්න. මොකද ව්‍යාපාරයෙන් ඒ කාලේ ලොකු ඉන්කම් එකක් ආවේ නෑ. මම සර්වයිව් වුණේ ලෙක්චර් කරලා පාර්ට් ටයිම් ලෙක්ච් කරා. මම පැය දවසට පැය 12 කරා, පැය 14 කරා. එහෙම ලෙක්චර්ස් කරා. නමුත් මම ඒ චැලෙන්ජ් එක ගත්තා. ඒ මුල් මම හැමෝටම කියන්නේ එකයි මුල් අවුරුදු 3 අමාරුයි. ස්පෙෂලි අපේ රිසර්ච් ජර්නි එකට කියන්නේ මම අලුත් අයට ඉමීඩියට්ලි සක්සස් වෙන්න බෑ. හදිසි වෙන්න බෑ. ටිකක් ඉන්න ඕනේ. ටිකක් ඉඳලා ඉවසලා පේෂන්ස් ඇතුව යන්න ඕනේ. රිසර්ච් ජර්නි ගැන කතා කරපු වෙලාව අපිට කතා කරන ගොඩාක් දේවල් තියෙනවා. මේ પરම්පරා ඝට්ටනයක් කියලා දෙයක් සමහර දෙනාදී කතා බහ වෙනවා. මේ වෙනස්කම් පිළිබඳව 2000න් පස්සේ කට්ටිය ගැන කතා කරනවා. මේ කියන කාරණා පිළිබඳව ඉදිරියේදී කතා බහ කරමු. දැන් මේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියන තැන ගැන ඔබතුමා යමක් කිව්වනේ දැන්. එතකොට දැන් සමහරු ව්‍යාපාර ආරම්භ කරනවා තමන් කරන රැකියාවේ තමන්ගේ ඉහළින් ඉන්න නිලධාරියා තමන්ගේ බොස් මොනවාරි දෙයක් කියපුවාම ඔන්න තරහ ගිහිල්ලා පොඩ්ඩක් මේවා දාවලා ගහilla මම මගේ දෙයක් කරගන්නවා කියලා ඔන්න කෙනෙක් සමහරට ව්‍යාපාරයක් පටන් ගන්න අඩියක් තියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තවත් කෙනෙක් ටිකක් හිතලා මතලා කාලයක් අරගෙන මේකට එන්න පුළුවන්කමක් තිබෙනවා. විවිධ හේතු සහ විවිධ සිද්ධීන් එක්ක ව්‍යාපාර වලට පිවිසීම සිද්ධ වෙනවා. කොහොමද ඔබ දකින්නේ ව්‍යාපාරයකට කෙනෙක් ප්‍රවිෂ්ඨ වෙනවා නම් කොහොමද ආරම්භය ගන්න ඕනේ? එහෙම මම නම් කියන්නේ හදිස්සියේ ඩිසිෂන්ස් ව්යාපාර පටන් ගන්න එපා කියලා. ඒක හරියට ඉස්සෙල්ලා බලන්න ඕනේ ඔයාට ඒක එක්ස්පීරියන්ස් වට තියෙනවද? ඔයාගේ ඇඟේ තියෙනවද මේ ව්‍යාපාරය කරන්න මොකක් හරි ඉන්ඩස්ට්‍රියක් එකක ඒ ඉන්ඩස්ට්‍රිය වට එක්ස්පීරියන්ස් තියෙනවා. මොකද එක්ස්පීරියන්ස් නැත්නම් ව්‍යාපාරයක් කරන්න බෑ. ඔයා මැචුවර්ඩ් නැත්නම්, ඔයාට ඩිසිප්ලින් නැත්නම්, ඔයාට පේෂන්ස් නැත්නම් ඔයාට ව්‍යාපාරයක් කරන්න බෑ. ඉස්සෙල්ලා බලන්න ඔයා ඒකට මැචුවර්ඩ් ඉනෆ්ද? ඔයාට ඒකට ක්වොලිෆිකේෂන් තියෙනවා. මම මේ කියන්නේ පේපර් ක්වොලිෆිකේෂන් නෙමෙයි. හැම අත්දැකීම් තියෙනවා. අත්දැකීම් තියෙනවා. එහෙම කියලා බලන්න ඊට පස්සේ කොහොමද යන්නේ? ඔයා ප්ලෑන් එකක් හදාගන්න. කොහොමද කරන්නේ? මම කවදාද මෙතනට යන්නේ? කවදාද මෙතනට යන්නේ කියලා. ඒ ප්ලෑන් එකත් එක්ක යන්න ඕනේ. නැත්නම් හදිසියෙ ඔයා කිව්වා වගේ අර බොස් එක තරහ වුණාද? තව කෙනෙක් එක තරහ වුණා. මම අරයා කරන නිසා ව්‍යාපාරය කරනවා. යා දියුණුනා. එහෙම කරන්න බෑ. මේක වෙනමම දෙයක්. ව්‍යාපාරයක් කරනවා කියන්නේ. ලේසි වැඩක් නෙමෙයි. දිනෝෂික දැන් ඔය කියපු කාරණා එක මේ හොඳ ලස්සන වචනයක් කිව්වා මේ විනය කියන කාරණාව සම්බන්ධයෙන්. විනය කොයිතරම් වටිනවද ව්‍යාපාරිකයෙකුට ව්‍යවසායයෙකුට? මම හැමතිස්සෙම කියන දේ මගේ ලෙක්චර්ස් වල මම හැමතිස්සෙම කියක් මම 4 pillars මම භාවිතා කරනවා. ඒ කියන්නේ සක්සස් වෙන්න නැත්නම් ඇචීවර් කෙනෙක් වෙන්න වාට pillars 4ක් ඕනේ. නැත්නම් වාට කරුණු 4ක් ඕනේ. එකක් තමයි වාට තියෙන්න ඕනේ විෂන් එකක්. වාට ඩ්‍රීම් එකක් තියෙන්න ඕනේ. නැත්නම් වාට ඉලක්කයක් තියෙන්න ඕනේ. ඒ විෂන් එක තමයි සක්සස් දේවා කොතනද කවදද කොතනද යන්න ඕනේ කියන්නේ. දෙක වාට එකට ස්ට්‍රැටජි එකක් තියෙනවා. ඒ ගමන් මාර්ගය ස්ට්‍රැටජි කියන්නේ ගමන් මාර්ගය. ඉතින් කොහොමද මම එතනට යන්නේ? එතනට යන්න ක්‍රම ගොඩක් තියෙනවා. ලේසි කොට ක්‍රමයක් තියෙනවා. ඇත්ත මැද ක්‍රමයක් තියෙනවා. දීර්ඝ ක්‍රමයක් තියෙනවා. මොන ක්‍රමයෙන්ද යන්න හදන්නේ? ඊට පස්සේ වාට තියෙනවා කන්ටිනියුවස් කමිට්මන්ට්. ඔය යනකොට ලේසි නෑ. හලහල පේනවා, වැටෙනවා, එනවා, නැගිටිනවා. හැබැයි වාට කන්ටිනියුවස් කමිට්මන්ට් එක තියෙන්න ඕනේ. අතාරින්න නැතු වෙන්න ඕනේ. ගොඩාක් ව්‍යාපාර වල තියෙන මගදී අතහැරලා දාලා යනවා. නෑ මේක හරියන්නේ නෑ මම ජොබ් එක ආයෙත් පටන් ගන්නවා. නමුත් කන්ටිනියුවස් කමිට්මන්ට් තියෙනවා. හතරෙන් එක තමයි ඩිසිප්ලින්. ඩිසිප්ලින් නැත්තම් මුකුත් කරන්න බෑ. ඩිසිප්ලින්, විනය, පේෂන්ස් තියෙන්න ඕනේ. ඒක තිබ්බොත් වාට හරි ඔය හතර තියෙනවා නම් ඔයා ෆේල් වෙන්න හේතුවක් නෑ. මං හිතන්නේ ලෙක්චර් කෙනෙක් හින්දාමද කොහෙද මේ හරි පැහැදිලිව කතා කරනවා පැහැදිලිව දේවල් දෙනවා මම ඒක ගොඩක් වටිනවා සහ දැන් ඔබ කිව්වා ඉලක්කයක් හදා ගන්න ඕනේ කියලා කිව්වනේ සාමාන්‍යයෙන් මේ දැන් අපේ අලුත් පරම්පරාව හිතනවනේ ඉලක්කයක් කියන දේ කොහොමද හදාගන්නේ මට ගැළපෙන ඉලක්කය මං කොහොමද තෝරගන්නේ කියන කාරණාව ගැන ඔබට අදහසක් තියෙනවා ඉස්සෙල්ලා තමන් ස්ටඩි කරන්න තමන්ගේ හැකියාවන් ගැන තමන්ට අවබෝධයක් තියෙනවා අනුග්‍රහික හැකියාව නෙමෙයි තමන්ගේ හැකියාව ගැන අවබෝධයක් තව කෙනෙක් කරනවට නෙමෙයි තමන්ගේ හැකියාව අනුව තමයි ඉලක්කය. මගේ ඉලක්කය වෙන්න පුළුවන් පොඩි දෙයක්. මෝටම ගිහිල්ලා ලොකු ව්‍යාපාර කරන්න බෑ. හැබැයි පොඩි ව්‍යාපාර දෙයක් ලංකාවේ ඕන තරම් අලුත් ව්‍යාපාර තියෙනවා. දැන් අපේ ගත්ත උදාහරණයක් ගත්තොත් ප්ලම්බින්, ඉලෙක්ට්‍රිකල් ඒවා හරි ලෝකෙ ඩිමාන්ඩ්. හරි ලෝකෙ මිකැනිකල්. ඒවට හරි ඩිමාන්ඩ් තියෙනවා. දැන් හැමෝටම ડોක්ටර්ස්ලා, ඉංජිනේර්ස්ලා වෙන්න බෑ. ඒ පැත්තට පුළුවන් ඉගෙනගෙන ඒ පැත්තට ගිහිල්ලා ස්ටඩීස් කරලා ඒ පැත්තේ ව්‍යාපාරය පටන් ගන්න පුළුවන්. හොඳට දියුණු වෙන්න පුළුවන්. වෙන රටවල ගිහිලා හොඳට දියුණු වෙන්න පුළුවන්. ඒ වගේ තමන්ගේ තියෙන හැකියාව ගැන හිතන්න. ඒක අනුව තමන් ව්‍යාපාරේ ප්ලෑන් කරන්න ඕනේ. මගේ ටාගට් එක මම මෙදාට මෙන්න මේ වගේ කම්පැනි එක MD කෙනෙක් වෙනවා.
ඒක වෙන්න පුළුවන් වෙනම ඉන්ඩස්ට්‍රියක්. මේක තමයි තමන්ගේ හැකියාවත් එක්ක තමන්ගේ ටාගට් එක හදාගන්න ඕනේ. හැබැයි ඉතින් ඒ ටාගට් එක ස්ටෙප් බයි ස්ටෙප් හදාගන්න. එක පාට මට මෙතනට යන්න බෑ. ස්ටෙප් බයි ස්ටෙප්. ෆස්ට් ඉයර් ටාගට් එක, 5 years ටාගට් එක, 10 years ටාගට් එක, by 15 years මම මෙතන ඉන්නවා. අන්න එහෙම ස්ටෙප් බයි ස්ටෙප් ටාගට් හදාගන්න. දැන් මధుර ගමනායක මහත්මයාගේ ආයතනය මූලික වෙනවා IT පැත්ත සම්බන්ධයෙන්. තවත් ව්‍යාපාර ශිෂ්‍යයන් තියෙනවා. ඒවා පිළිබඳව පිළිසිරි කතා කරමු. දැන් මේ IT පැත්ත වගේ පැත්තක් ගත්තහම මේක වර්තමාන පරම්පරාවත් බොහොම කැමැත්ත සහ ආකර්ෂණය තියෙන එකක් සහ වර්තමානයේට සහ අනාගතයට වටිනම ශේෂ්ත්‍රයක්. හැබැයි මේ ශේෂ්ත්‍රයේ තරංකාරීත්වය බොහොම වැඩි. ඒ වගේම තියෙන අවස්ථාවන් බොහොම වැඩි. මේ වගේ ශේෂ්ත්‍රයක ආදායම හොඳට ලැබෙනවා කියන්නේ රැකියාවක් කරනකොට හොඳ ලොකු වැඩි වැටුපක් ලබා දෙන්න ඕනේ. එතකොට ඔබතුමාට ආයතන ප්‍රධානියෙක් විදිහට ලොකු වැටුපක් ලබා දෙන පිරිසක් එක තමයි වැඩ කරන්න තියෙන්නේ. මේගොල්ලන්ට තියෙන අවස්ථාවුත් වැඩි. දැන් ජාත්‍යන්තර මට්ටමේ වර්තමාන රට ගත්තොත් එහෙම වර්තමානයේදී ව්‍යවසායකත්වයට හොඳ ඉඩක් දෙනවා. පිටරට වලින් ඇවිල්ලා ලංකාවේ ව්‍යාපාර පටන් ගන්නවා. මේ IT වගේ ශේෂ්ත්‍ර වලට වැඩිපුර ආයතන බිහි වෙනවා. මේක අභියෝගයක් නෙමෙයිද වර්තමානයේ? ඔව් ඒක තමයි ලොකුම අභියෝගය IT ශ්‍රේෂ්ඨ ඉන්න ඕනම ව්‍යාපාරිකයෙක්ට ඔන්ටර්ප්‍රීනර් තියෙන අභියෝගය තමයි how to retain people කියන. මොකද අපේ ඉන්න අපේ දක්ෂ දරුවෝ ඉන්නේ, දක්ෂ අය ඉන්නේ. ඒගොල්ලන්ට ඔපචුනිටි ලෝකේ ගොඩාක් තියෙනවා. ඉතින් ව්‍යාපාරයක් ඔන්ටර්ප්‍රීනර් කෙනෙක් වුණාම ඒගොල්ලන් කොහොමද රිටේන් කරන්න කියලා ඉස්සෙල්ලම බලන්න. මට ඒක හොඳ උදාහරණයක් දෙන්න පුළුවන්. කොවිඩ් කාලේ මුළු ලංකාවෙම සැලරි ඩිඩක්ෂන්ස් ගියා. මම හිතන්නේ මම දන්න තරමින් හරි ෆිව් කම්පැනිස් තමයි සැලරි ඩිඩක්ෂන් නොකර එම්ප්ලොයිස්ලා තියාගත්තේ. අපි ඒක කම්පැනියක්. අපි ඒ කාලේ එහෙම තියාගත්තා. ඒගොල්ලන් දැන් ඒක දන්නවා. ඒගොල්ලන්ට මෙහෙම සැලකුවා අමාරු කාලෙත් සැලකුවා කියලා. අපේ මම හිතන්නේ ඒ කාලේ ස්ටාෆ් ටර්නෝවර් එක හරි අඩුයි. රිටෙන්ෂන් මම කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විතර මයිග්‍රේට් කරා. ඒ ඇරෙන්න කවුරු ගියේ නෑ ඇත්තට. මොකද අනිත් කම්පැනිත් මේ ලොකුම ප්‍රශ්නයක් ඔක්කොමලා ගියා. ඒ කාලේ ලංකාව අතහැරගෙන මොකද කොවිඩ් ඊට පස්සේ ඉකොනොමික් ක්‍රයිසිස් එක ඔය ඔක්කොම පීරියඩ් එකේදී ගොඩක් අය ගියා ලංකාවෙන්. අපි හොඳ ටැලන්ට්ස් ගියා ඇත්තටම. නමුත් අපිට පුළුවන් වුණා ඒ ටැලන්ට්ස් ටික තියාගන්න. අපි අද තියාගත්ත එක තමයි. අපි එකක් ඒගොල්ලන් හොඳට බලාගත්තා. අපි ඒගොල්ලන්ගේ අමාරු අවස්ථාවේ අපි ඒගොල්ලන් බලාගත්තා. ඒගොල්ලන් කරදරයක් වුණ අවස්ථාවේ අපි ඒ දවස්වල අපි ඔන්ලයින් ප්‍රෝග්‍රෑම්ස් හරියට කරා. ඒගොල්ලන් එන්ටර්ටේන් කරන්න, ඒගොල්ලන්ව මොටිවේට් කරන්න, ඒගොල්ලන්ට ලෙක්චර්ස් දුන්නා. ඒගොල්ලන් ඔක්කොමලා හිටියේ අnder ඩිමෝටිවේෂන්, අnder ස්ට්‍රෙස් හිටියේ. මොකක්ද වෙන්නේ කියලා දන්නේ නැතුව වෙන්නේ අනාගතය ගැන කිසිම පැහැදීමක් නැහැ. නමුත් අපි කතා කරා. අපි පොසිටිව් කතා කරා. ඒගොල්ලෝ කියලා දුන්නා. අපි හැමෝටම එක එක දේවල් කරා. අපි ඔන්ලයින් ප්‍රෝග්‍රෑම්ස් කරා. ඒගොල්ලන්ට එන්ටර්ටේන්මන්ට් ප්‍රෝග්‍රෑම්ස් කරා. සැලරි වෙලාවට දියුණා කොහොම හරි අමාරුවෙන් හරි. ඒ වගේ දේවල් අපි ඒ ගමන් අපි අපේ ක්ලයන්ට්ලාත් ඒ වගේ බේරගත්තා. ඒ කියන්නේ අපේ ක්ලයන්ට්ස්ලාත් ගොඩාක් අයට ඒ වෙලේ අත්දැකීම් තිබ්බේ නැහැ ඔන්ලයින් කියන දේවල්. ඔක්කොම ෆිසිකලි ආලි වැඩ කරන් තිබ්බේ. නමුත් අපි ඒ වෙලේ ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් හදලා අපි රිමෝට් සපෝට් කළා ඒගොල්ලන්ගේ බිස්නස් එකට. අපි ඒගොල්ලන්ව ගොඩක් උදව් කරා ඒගොල්ලන්ට. ඒ ඒගොල්ලන්ට අපි මතකයි. අපි අද වෙනකොට මේ තත්ත්වෙ ඉන්නේ මොකද ඒගොල්ලෝ දැක්කා අපි ඒ කාලේ ඒගොල්ලන්ව සැලකුවා. එම්ප්ලොයිස්ලා දැක්කා අපි ඒගොල්ලන්ව තියාගත්තා. ඒ ගමම අපි අපේ කම්පැනි ලොකුම දෙයක් තමයි ට්‍රේනින් කියන්නේ. අපි දැන් ලංකාවේ IT කම්පැනි අපි ප්‍රසිද්ධයි අපි ට්‍රේන් කළා ප්‍රොෆෙෂනල්ස්ලා හදනවා කියලා. අපේ සැටර්ඩේස් අපි තනිකර ඇලොකේට් කරලා තියෙන ට්‍රේනින්ග්ස්. අපි මස්ට් එකක් දීලා තියෙන ට්‍රේනින් කැලෙන්ඩරේ මෙන්න මෙච්චර මාසෙට ට්‍රේන් කරන්න ඕනේ. අපි හැමෝගෙම එක එක විදිහට සොෆ්ට් ස්කිල්ද ටෙක්නිකල් ස්කිල්ස් ද හැමදේම ඩෙවලොප් කරනවා. ඒගොල්ලන්ට ඒක ලොකු මට ඇසට් එකක්. නැත්තම් මිලියන් ගාණක් ඉදන් කරලා ගන්නවද ඕන දේවල්. ඉතින් ඒ වගේම තමයි අපි අද දැන් නෝමල් සැලරි ඇන්ඩ් පර්ක්ස් වලට අමතරව ඒ වලින් ඒගොල්ලන් අපි ඇත්තටම රිටේන් කරගන්න පුළුවන් වුණා. අපි දැන්ටත් ඒක සක්සස්. ඔබේ ව්‍යාපාරය ගැන කතා කරනකොට නිරන්තරයෙන්ම මම නෙවෙයි අපි කියලා කතා කරන්නේ. ඔබට ඉන්න ලොකු පිරිසක්. ඒ පිරිස ගැනත් අපි මතක් කරමු. කොහොමද ඒ සහයෝගය ලැබෙන්නේ ඔබේ ඉදිරි ගමනට? මම 2002 පටන් ගත්තේ මුලින්ම පටන් අරගෙන මම එක එම්ප්ලොයි කෙනෙක්ව ජොයින් කරගත්තා. ඒ එම්ප්ලොයි තාමත් මගෙත් එක්ක ඉන්නවා. අවුරුදු 23කට පස්සේ ඒ එම්ප්ලොයි DGM කෙනෙක් දැන් සපෝට් ඩිපාර්ට්මන්ට් එකේ. එයා තාම ඉන්නවා. ඒ වගේ මගෙත් කියන්නේ අවුරුදු අපේ ගොඩාක් ඉන්න අය අවුරුදු 10 15 පරණයි ඉන්නේ. يعني කවුරුත් පරණ අය එක්කෙනෙක්වත් ගියේ නැහැ. දැන් ඔය ඉසෙට් ජෙන් එකේ ඉන්න අය තමයි පොඩ්ඩක් ඇවිල්ලා ටක් ගාලා යන්නේ. ඒගොල්ලොත් අපි ඒගොල්ලන්ට කතා කරලා ඒකට එක්ස්ප්ලেইন කරලා දෙනවා. ඒ අරෙන්න පරණ අය ඔක්කොම රිටේන් වෙලා ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ සහාය මොකද මේක තනියෙන් කරන්න බෑ. මේක ටීම් වර්ක් එකක්. අපි කියන්නේ ටීම් PBSS ටීම් කියලා අපි කියන්නේ. ටීම් ඔෆ් PBSS කියලා කියන්නේ. මේ ටීම් ගේම් එකක් මේක. හැමෝගෙම සහයෝගය වෙන මම කියන්නේ අපේ ඉන්න ඩ්‍රයිවර්ගේ ඉඳන් ඒ හදන කෙනාගේ ඉඳන් උඩම ඉන්න මැනේජින් ඩිරෙක්ටර් CEO දක්වා මේ ටීම් එකක තමයි මේ ටීම් එක තමයි සපෝට් කරන්නේ. අපි කරන්නේ කස්ටමර් සර්විස් එකක්. සැටිස්ෆයි කරන එක. ඒක කරන්නේ ටීම්ස් ගේම් එකක් ඕන. දැන් ඔය කියන කාරණා සියල්ලත් එක්ක
ඔබ දැන් අවස්ථා කිහිපයකදී මේ પરම්පරාව කියන කාරණාව කිව්වා. දැන් අවුරුදු 10කට වඩා වැඩි එහෙම නැත්නම් ආරම්භක සමාජිකයත් ඔබත් එක්ක කටයුතු කරනවා කියලා කිව්වා. එතකොට මේ මූලික પરම්පරාව මුල් પરම්පරාවල් වර්තමාන પરම්පරාව ගැන ගොඩක් අය විවිධ දේවල් කතා බහ කරනවා. අපි මේ හැම පැත්තක්ම ධනාත්මකව බලන්න සහ දකින්න පුරුදු වෙනවා කියන එක තමයි කෙරෙන්නට ඕන. ඔබ කොහොමද අත්දැකීම් බහුල කෙනෙක් විදිහට මේ પરම්පරා අතර තියෙන ඝට්ටනය දකින්නේ? ඇත්තට මම ඒක ඝට්ටනයක් කියලා දකින්නේ නැහැ. සෙට් ජෙන් එක හරි දක්ෂයි. හරි දක්ෂයි, ටෙක් සෙවි, ටෙක්නොලොජි වයිස් උපරිම ඉන්නවා. අපිටත් වඩා දක්ෂයි. හරි දක්ෂයි. ඒගොල්ලන්ගේ එකම තියෙන්නේ අර ඒගොල්ලෝ මං කියවර ඩිසිප්ලින් කියන දේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝ ඉක්මන් ප්‍රතිඵල ඕනේ. ඉවසීම නෑ. මං ඒක හැමදාම ඒගොල්ලන්ට කියලා දෙනවා. එහෙම වෙන්න බෑ. එහෙම ලෝකේ කවදාත් වෙලත් නෑ. ඔයගොල්ලෝ දක්ෂයි ඒක යූස් කරන්න, හිතන්න පොඩ්ඩක්, ඉවසන්න. ඒතරෝල් දිනු වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න මම දකින්නේ එහෙම ඒ ඇත්තට ඒ પરම්පරාවේ වැරද්දක් නෑ. ඒගොල්ලෝ හරි දක්ෂය. හරි ඒගොල්ලන්ට වැඩ කරන්න පුළුවන් හරි කාර්යක්ෂමයි ප්‍රොඩක්ටිව් එකම දේ තියෙන්නේ ඒගොල්ලන්ට අර ටිකක් ඉක්මනින් ප්‍රතිඵල ඕනේ. ඉතින් ඒක වැරද්දක් කියන්නත් බෑ. විතර මේ ලෝකෙ දියුණු වෙන විදිහට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකට ඉතින් අපි මැචුවර්ඩ් අය විදිහට ඒගොල්ලන්ට ඇඩ්වයිස් කරලා ඒගොල්ලෝ හදාගන්න. ඒ අරින්න මම දකින්නේ නෑ ලොකු ඝට්ටනයක් ඔය කියන තරම් ඝට්ටනයක් නෑ. ඇත්තට මොකද මගේ ළඟ එක්ස්ජෙන්ලා ඉන්නවා, එක්ස්ජෙන්ලා ඉන්නවා, ඔක්කොමලා ඉන්නවා. ඔක්කොම මික්ස් එකක්. මිලියනියර්ස්ලා ඉන්නවා, ඔක්කොමලා ඉන්නවා මගේ ළඟ. ඉතින් මට ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. අපි එක්ස්ජෙන්ලාට අපි ස්පෙෂලි කරනවා. ඒගොල්ලන් ට්‍රේන් කරනවා. ඒගොල්ලන්ට වෙනම කරනවා. වෙනම අපි ඒගොල්ලන්ට ඇඩ්වයිස් කරනවා. ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට අපි සමාන ෆ්ලෙක්සිබිලිටි දීලා තියෙනවා. ඉතින් ඒ දේලා දෙනවා. මොකද ඒගොල්ලන්ට ඒක දෙන්න ඕනේ. නැත්තම් ඒගොල්ලෝ රිටේන් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්නේ වෙනම කාලෙක ඉපදිච්ච කට්ටියක්. මේ දේවල් අවබෝධ කරගෙන තමන්ගේ ව්‍යාපාරය තුළ තමන්ගේ ශේෂ්ත්‍රය තුළ කටයුතු කරනවා කියන එක හරි වටිනවා. ඒක හොඳින් අවබෝධ කරගත්ත කෙනෙක් විදිහට ඔබේ ඔය පැහැදිලි කිරීම සියල්ලත් එක්ක අපිට දැනෙනවා ඒ කාරණාව. දැන් ආයතන පිළිබඳව කතා බහ කරත් එක දැන් සමූහ ව්‍යාපාරයක්. IT පැත්තෙන් ඉස්සරහට ගිහලා තව මොන පැතිවලද ගමන් කරලා තියෙන්නේ මේ වෙනකොට? ඕකේ IT වලින් පස්සේ මම දැක්කා ඔපචුනිටි එකක් ඉස්සරහට ඔය මේකෙන් කොවිඩ් එකෙන් පස්සේ අපේ අනිවාර්යෙන් ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක ඩෙවලොප් වෙයි කියලා. ඉතින් අපි ඒකට ස්ටෙප් එකක් අරගෙන අපි වෙනම පර්ෆෙක්ට් ලෙෂර් ප්‍රයිවට් ලිමිටඩ් කියලා අපේ ලෙෂර් කම්පැනියක් ඕපන් කරා. අපිට අයත් බංගලෝස් දෙකකුත් තියෙනවා ඇත්තටම බුටික් හොටෙල්ස් දෙකක්. ඒකට අමතරව අපි ඉන්බවුන්ඩ් අවුට්බවුන්ඩ් ටිකටින් ඒ ඔක්කොම අපි වෙනම ආයතනයක් විදිහට පටන් ගන්න තියෙනවා. ඒකෙන් අපි ටුවරිස්ට් ඇක්ටිවිටීස් කරනවා, ටුවරිසම් ඇක්ටිවිටීස් කරනවා. ඒ වගේම අපේ තියෙන බංගලෝස් ටිකත් අපි ඩෙවලොප් කරගෙන යනවා. ඉස්සරහා මාකට් එක මම ඉස්සරහට ලංකාවේ එක හොඳ පොටෙන්ෂල් එකක් තියෙන්නේ ටුවරිසම්. අනිත් එක IT. ඔය දෙක තමයි මේ හිඳි දෙක කියලා දැන් අඳුරගෙන තියෙන්නේ. ඔය දෙක ටුවරිසම් කියන එකට අපි ගියා. ඊට අමතරව අපිට තිබ්බ අපේ මේ අවුරුදු 20 ගානක නොලෙජ් එක අපි ලංකාවේ කම්පැනි 700ක් විතර අපේ කස්ටමර්ස්ලා ඉන්නවා. ස්ටාර්ට්අප් ඉඳන් එන්ටර්ප්‍රයිස් ලෙවල් එක වෙනකම්ම. ඉතින් මේ හැමදේම අපේ අයට තියෙන ලොකු ඩොමේන් නොලෙජ් එකක්. එක ඉන්ඩස්ට්‍රි වල manufacturing the distribution ඕන එකක. ඉතින් මේ නොලෙජ් එක අපි හිතුවා අපේ પરම්පරාවට අපි දෙන්න ඕනේ කියලා අපි හිතුවා. ඒක කළා තමයි අපි පර්ෆෙක්ට් ඇකඩමි කියලා ආයතනයක් පටන් ගත්තා. ඒකෙන් අපි බිස්නස් අපි නිකන් කෝසස් කරන්නේ අපි බිස්නස් කෝසස් කරන්නේ. කොහොමද ඉස්සරහට ගිහිල්ලා වැඩ කරන්න අවශ්‍ය දේවල්. කොහොමද IT සිස්ටම් එක වැඩ කරන්නේ. කොහොමද ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කරන්නේ. කොහොමද අපි ප්‍රෝග්‍රෑමින් ටෙස්ටිං කරන්නේ. ඒ වගේ යුනික් කෝසස් අපි පටන් ගන්න තියෙනවා. ඒක දැන්ට ඔන්ලයින් කරන්නේ. අපි ෆිසිකල් කරන්නේ නැහැ. මොකද ගොඩක් අය දැන් කැමති ඔන්ලයින් ප්‍රෝග්‍රෑම් වලට කැමති නැහැ ෆිසිකලි එන්න. අපි ඔන්ලයින් අපේ වෙනම ස්ටුඩියෝ එකක් තියෙනවා, ට්‍රේනින් රූම් එකක් තියෙනවා. ඒකේ අපි ඔන්ලයින් ප්‍රෝග්‍රෑම්ස් කරනවා. අලුත් પરම්පරාවට සහ පරණ අයට ඕන කෙනෙක්ට බිස්නස් ජොබ් රිලේටඩ්, ප්‍රොෆෙෂනල් රිලේටඩ් කෝසස්. ඉතින් හොඳ කාරණාවක්. ඒ නිසා ඒ ගැන ටිකක් අපිට කතා කරන්න වැඩිපුර. ඒක නිසා අපි ඒ කතා බහට යමු. ඊට කලින් නේද මොකද්ද කරන්නේ? ඔව් කෙටි විරාමයකට යන්නත් ඕනේ. විරාමයෙන් අනතුරු අපි නැවතත් මුණ ගැහෙමු. තවත් ගොඩක් දේවල් තියෙනවා. මෙතුමන් එක්ක කතා බහ කරා නොහොම වෙන්න. සුන්දර සංවිධාවෙන් අපි නැවතත් මුණ ගැහෙනවා. විරාමයෙන් අනතුරු අපි කතා බහ කරමින් හිටියේ PBSS Group කළමනාකාර අධ්‍යක්ෂතුමන් මధుර ගමනායක මහත්මයාත් එක්ක අපි ගොඩක් දේවල් බෙදා හදාගත්තා නේද තරංග? ඔව් ගොඩක් දේවල් කතා බහ කරා. බෙදා හදාගත්තා නෑනේ. බෙදා හදාගත්තා. අපි කතා කළා හුඟක් තැන් ගැන විශේෂයෙන්ම ව්‍යවසායකත්වය කියන කාරණාවත් එක්ක ලංකාවට සහ ලෝකෙට අනාගතයට වටින ව්‍යාපාර ශිෂ්‍යයන් කීපයක් පිළිබඳව කතා බහ කළා. එතනදී කියවුණු කාරණාවක් තමයි ගමනායක මහත්මයා දැන් ඒ අනාගතයටම සරිලන ව්‍යාපාර ශිෂ්‍යයන් කීපයක් එකම කටයුතු කරනවා කියන කාරණාව. දැන් අපි IT ශිෂ්‍යයන් ගැන ටිකක් වැඩිපුර කතා බහ කළා. දැන් ඔබ මේ සංචාරක ශිෂ්‍යයන්ටත් යම් ආරම්භයක් තියලා දෙනවා මේ වෙනකොට. කොහොමද වර්තමානයේ රටේ තත්ත්වයත් එක්ක සංචාරක ශිෂ්‍ය කියන පැතිකඩ දකින්න ඔබතුමා?
දැන් මම ඇත්තට ලෝකේ රටවල් ගණනාවකට විශාල ප්‍රමාණයක් ට්‍රැවල් කරලා තියෙනවා. ඒවා එක බැලුවොත් ඉතින් අපේ රට ඇත්තට වෙilla like a diamond. ඉතින් අපේ රටේ තියෙන සම්පත් හැම තැනටම යන්න පුළුවන් නේචර් එක, වෙරළවල්, බීච් ඒවා මේක යූස් කරන්න ඕන. මම හිතන්නේ දැන් ඇත්තට ඒක පාවිච්චි වෙනවා. අපේ මම හිතන්නේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි ඉස්සරහට මම හිතන්නේ නම්බර් 1 වෙයි කියලා මම හිතන්නේ මේ යන විදියට. මේක හරියට අපි මැනේජ් කරොත් අපි හරියට සර්විස් එක දුන්නොත් මේක ඇවිල්ලා කස්ටමර් සර්විස් ඇත්තට. අපේ software වගේම තමයි මේක සර්විස් මත ඩිපෙන්ඩ් වෙන ඉන්ඩස්ට්‍රිය. අපේ මේ quality එක වැදගත්. ඉතින් මේ quality එක improve කරලා අපි කස්ටමර් සර්විස් එක හරියට දුන්නොත් අපිට ඇත්තට නම්බර් 1 වෙන්න පුළුවන්. දැන් තමයි දන්නේ තායිලන්ඩ් ඉන්නේ නම්බර් 1 මම හිතන්නේ. අපිට නම්බර් 1 වෙන එක හරි ලේසි compare to Thailand, Bangkok. අපිට නම්බර් 1 වෙන එක හරි ලේසි. හැබැයි ඉතින් අපි හරියට මේක මැනේජ් කරලා quality කරොත් මේක හොඳ ඉන්ඩස්ට්‍රියක්. මම හිතන්නේ අලුත් ව්‍යවසායකයන්ට entrepreneursලට ඉක්මනටම එන්න පුළුවන්. කැපිටල් එක අඩුවෙන් කැපිටල් එක ලොකුවට අවශ්‍ය නැහැ මේ ඉන්ඩස්ට්‍රියට එන්න. කැපිටල් එක අඩුවෙන් පටන් ගන්න පුළුවන් ඉන්ඩස්ට්‍රිය තමයි ටුවරිසම් ඉන්ඩස්ට්‍රිය. ඔව් දැන් ඒ කැපිටල් එක අඩුවෙන් පටන් ගන්න පුළුවන් ඉන්ඩස්ට්‍රියක් කියලා කියන්නේ ඇයි? කොහොමද එහෙම කියන්නේ? සමහර ඉන්ඩස්ට්‍රි තියෙනවා අපි කියමු මැනුෆැක්චරින් අපි පටන් ගන්න ඕන නම් මොනාරි අයිටම් එකක් මැනුෆැක්චර් කරන්න අපිට ඒක ලොකු ඉනිෂියල් කැපිටල් එකක් ඕනේ. අපිට ෆැක්ටරියක් හදන්න වෙනවා, ඉනෝවේෂන්ස් කරන්න ඕනේ, ලොකු මේ යන්ත්‍ර සූත්‍ර ගන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙනවා. ට්‍රේඩින් බිස්නස් එකක් උනත් එහෙමයි. අපිට ඒක ලොකු බෑන්ක් ගැරන්ටියක් තියන්න වෙනවා. අපි ට්‍රේඩින් බිස්නස් පටන් ගන්න නැත්නම් ඉම්පෝර්ට්ස් කරන්න ලොකු සල්ලි ප්‍රමාණයක් ඕනේ LC ඕපන් කරන්න. නමුත් මේ ඉන්ඩස්ට්‍රියට තමන්ගේ නොලෙජ් එක කැපවීම සහ පොඩි ඔෆිස් එකක් විතරයි ඕනේ. තමන්ගේ මේ ඇත්තට සර්විස් එකක්. මේක හරි මේ සල්ලි වලින් මේක කරන්නේ සර්විස් එකක්. හැමතිස්සෙම මම කියන්නේ කොස්ට් එක තමයි කොස්ට් එක. අපි ව්‍යාපාර දියුණු කරන්නේ එකක් පැත්තෙන් කොස්ට් එක අඩු කරන්න ඕනේ. අනිත් පැත්තෙන් අපි සර්විස් එක වැඩි කරන්න ඕනේ. ඒතකොට කොස්ට් එකක් කියලා දෙයක් නැහැ. මෙතන සර්විස් එක තමයි. සර්විස් එකට ලොකු සල්ලියක් යන්නේ නැහැ. ලොකු කෑෂ් ප්‍රමාණයක් ඕනේ නැහැ. ඒක තියෙන්නේ තමන් කැපවීම සහ තමන් කරන විදිය තමයි උතන තියෙන්නේ. ඒකත් එක්ක ඉමීඩියට්ලි පටන් අරන් දියුණු වෙන්න පුළුවන් ඉන්ඩස්ට්‍රියක් තමයි මම දකින්නේ මේ වෙලාවේ හොඳ ඉන්ඩස්ට්‍රියක් මේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රිය. දැන් ඒ වෙනුවෙන් ඔබ කරලා තියෙන දේවල් ගැන අපි කතා කරමු. අපි එකම තියෙන අපේ වෙනම යුනිට් එකක් ඔකට හදලා තියෙනවා එකක්. ඒක එක්ස්පීරියන්ස් තියෙන අපි අය අරන් තියෙනවා ඉස්සෙල්ලා මේකට සර්විස් කරන්න පුළුවන් අය අරන් තියෙනවා. ඊට පස්සේ අපි අවුට්බවුන්ඩ් ටුවරිසම් අපි ගොඩක් ගියා. අපි ගිහිල්ලා අපි පෙන්නුවා අපි කොච්චර සර්විස් ඔරියන්ටඩ්ද කියලා. මොකද අපි IT ඉඳලා අපි දන්නවා කස්ටමර් සර්විස්. මොකද IT එකක මැෂින් එකක් සිස්ටම් එක වැඩ කරන්නේ නැත්නම් ඒ කම්පැනිට දුවන්න බෑ. ඒකට අපිට මිනිත්තු 5 10න් කොහේ ඉඳන් හරි අපිට සපෝට් කරන්න වෙනවා ඒගොල්ලන්. ඉතින් ඒ වගේ දෙයක් අපිට ඕනේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රියට. මොකද ගෙස්ට් කෙනෙක් ඉන්නේ නැහැ පැයක් දෙකක් මොකක්ද ප්‍රශ්නයක් කියලා. අපි මිනිත්තු 5න් මිනිත්තු 2කින් සපෝට් කරන්න ඕනේ. ගෙස්ට් එක මොකක්ද ප්‍රශ්නයකට. ඒ වගේ තමයි අපි ඒක අපි උදාහරණයක් විදිහට පෙන්නලා තියෙනවා අපි කොහොමද අවුට්බවුන්ඩ් ටුවරිසම් ගිහිල්ලා ගෲප් එකක් එක ගිහිල්ලා ඒකම ට්‍රීට් කරන්න කියලා. අපේ වෙබ්සයිට් වල දැකලා ඇති කොච්චර රිවිව්ස්. ඒගොල්ලෝ කොච්චර සන්තෝෂද අපිත් එක්ක compare to large scale මේ ට්‍රැවල් ඒජන්ට්ලාත් එක්ක බලනකොට. ඉතින් අපි ඒක දිගේ කරලා තියෙනවා. අපි අවුට් ඉන්බවුන්ඩ් තේම තමයි කරන්නේ. අපි දැන් පටන් ගන්න තියෙනවා අලුතෙන්. ඉතින් අපි පෙන්නන යුනික් එක්ස්පීරියන්ස් එකක් දෙන්න තමයි අපි හදන්නේ එන අපේ ගෙස්ලා. හොඳයි. ඒ තවත් එක ශේෂ්ත්‍රයක් සංචාරක ශේෂ්ත්‍රය. දැන් ඕනෑම ව්‍යාපාරික ශේෂ්ත්‍රයක සුළු සුද්‍ර මධ්‍ය පරිමාණ මහා පරිමාණ මේ ඕනෑම ශේෂ්ත්‍රයකට කෙනෙක්ට එන්න අදහසක් තියෙනවා නම් මූලිකව මොන වගේ දේවල්ද තියෙනවද කියලා කාන්රාම ඔබතුමා කිව්වා. හැබැයි සමහර තැන්වලදී ඕනෑම දෙයකදී යම් යම් වැටීම් තියෙන්න පුළුවන්. ඔබතුමාලටත් එහෙම දේවල් තිබුණා. 2002 වසරේ ආරම්භ කරා කියලා කිව්වේ. ආරම්භ කරාට පස්සේ ඒ කාලේ රටේ තිබුණු යම් යම් වාතාවරණයන් ඊට පස්සේ ආර්ථිකයට සිදුවෙච්ච දේවල් යම් යම් ප්‍රහාර එල්ලවීම් තිබුණු දේවල් කඩාවැටීම් බහුලව තිබුණා. හැබැයි ඒවා ජය ගන්නට යම් යම් ක්‍රමවේදයන් එක්ක ඉස්සරහට ආවා. කොහොමද ව්‍යවසායකයෙකුට මේ කඩාවැටීම් කියන දේවල් දරා ගන්නට සූදානම් වෙන්න ඕනේ? ඒක මම ඒක කිව්වේ මම අර කිව්ව හතර එකක්. කන්ටිනියුවස් කමිට්මන්ට් එක තියෙන්න ඕනේ. කඩාවැටීම් තියෙනවා. කිසිම දෙයක් අර අපිට හොඳට යන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නත් එපා අපි ව්‍යාපාර වලට එනවනේ. කිසිම ව්‍යාපාරයක් එහෙම වෙන්නේ නැහැ. එතකොට අපි ගත්තොත් අපි උදාහරණයක් විදිහට ගත්තොත් 2019 පටන් ගත්තම ඊස්ටර් ඇටැක් එක ආවා. කොවිඩ් අවුරුදු දෙකමාරක් තිබ්බා. ඊට පස්සේ ඉකොනොමික් ක්‍රයිසිස් එක අවුරුදු දෙකක් තිබ්බා. කෙලිම අවුරුදු 5ක්. ව්‍යාපාරයක් අවුරුදු 5ක් බිස්නස් තියා ගන්නවා කියන්නේ අල්ලන් ඉන්නවා කියන්නේ හරි අමාරු දෙයක්. ඉතින් ඒ වෙලාවේදී මම කිව්වේ ඒකයි ඉස්සෙල්ලම තියෙන්න ඕනේ වට විනේ. අපි කිව්වා ඒ කාලේ අපි back to basics යන්න ඕනේ. බේසිස් ටික අපි ආරක්ෂා කරමු. back to basics. අපි ලොකු දේවල් මේ වෙලාවේ කරන්න එපා. අපි බේසිස් ටික ආරක්ෂා කරමු. අපේ ඉන්න existing clientele එක ආරක්ෂා කරගන්න. ඒගොල්ලන්ට අපි උපරිම සේවයක් දෙමු. ඒගොල්ලන්ව ආරක්ෂා කරමු. කරගෙන අපි එතනින් මේක ඉවරනකම් පොඩ්ඩක් අපි ඉවසගෙන ඉමු. මේ වෙලාවේ අපි ලොකු දේවල් කරන්න යන්න එපා. ව්‍යාපාරය ආරක්ෂා කරගෙන, එම්ප්ලොයිස්ලා ටික ආරක්ෂා කරගෙන සහ අපේ කස්ටමර් බේස් එක ආරක්ෂා කරගෙන ඒගොල්ලන්ට උපරිම සේවයක් දීගෙන මේ අමාරු පීරියඩ් එක යවමු. එහෙම ඉන්ටීරියර් තමයි අපි වේරුනේ.
දැන් ගොඩාක් අය ඒ වෙලාවේදී ස්ට්‍රගල් වුණා, කරගන්න බැරි වුණා, කලබල වුණා, බය වුණා. එහෙම වෙන්න එපා. මං කියන්නේ ඒක ස්වභාවිකයි. මේ කොවිඩ් විතර නෙමෙයි, ඉස්සරහට වෙන්නත් පුළුවන්. ඉස්සරහට ඔක වෙන්න පුළුවන්, ප්‍රශ්න වෙන්න පුළුවන්. නමුත් ඔබට විනය තියෙන්න ඕනේ, ඔබට පේෂන්ට් තියෙන්න ඕනේ, ඔබට කන්ටිනියුවස් කමිට්මන්ට් එක තිබුණාම ඔබ ෆේල් වෙන්න හේතුවක් නෑ. දැන් ඔබ හරි අපූර්වට මේ දේවල් කතා බහ කරගෙන යද්දී කෙනෙක් හිතන්න පුළුවන් දැන් ව්‍යාපාර ශාස්ත්‍රයට ඉන්න කෙනෙක් ඉන්නවනම් මේ ඔබ කිව්වට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා කියලා. ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්ද? එහෙම අලුත් අයට එන්න පුළුවන්ද? අපිට කතා කරමු කොහොමද? අලුත් අයට එන්න තමයි ඇත්තට අපි කරලා තියෙන්නේ. අපි ඔන්ටර්ප්‍රීනර්ෂිප්ස් ට්‍රේනින් කරනවා, ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කරනවා, අපි කොහොමද IT සිස්ටම්ස් ගැන ට්‍රේනින් කරනවා, කවුරුහරි පටන් ගන්න ඕන නම් ඒ වගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් වලට අපේ වෙබ්සයිට් එකේ තියෙනවා අපේ ඇකඩමි නම්බර් එකේ කතා කරලා ඔබට ඉන්වෝල්ව් වෙලා ඔන්ලයින් අපි ගොඩාක් ඔන්ලයින් තමයි අපි කෝසස් කරන්නේ ඔන්ලයින් ඔබට ජොයින් වෙලා ඒ කෝසස් කරන්න පුළුවන් මොකද අපිට ඕනේ අපේ නොලෙජ් එක ඉදිරි පරම්පරාවට දෙන්න. මොකද අපෙන් පස්සේ මේ නොලෙජ් එක මේ අපි මේ අවුරුදු 25ක් 30ක් ගත්ත නොලෙජ් එක නිකන් නිරපරාධ යන්න අරකයි. මේක ඉස්සරහ පරම්පරාවට ගෙනියන්න ඕනේ. ඒ නොලෙජ් එක දෙන්න තමයි ඇත්තට අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. දැන් මధుර මහත්මයා දැන් ජාත්‍යන්තරත් එක්ක දැන් අපිට ඇත්තම තරගය තියෙන්නේ. රටක් විදිහට අපිට ඒ අභියෝගය බාර ගන්නට සිද්ධ වෙලා තියෙනවා සහ ඔබතුමාල ඒක ජය අරගෙන තියෙනවා. කොහොමද යම් කිසි කෙනෙක් මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරනකොට අර කියපු කාරණා හතර උඩ තවදුරටත් කොහොමද යම් ස්ථාවරත්වයක් හදාගන්නේ? ඕකේ. අපිට ග්ලෝබල් කම්පිටිෂන් එකේදී මේන්ලි අපේ ප්‍රශ්න දෙකයි තියෙන. එකක් තමයි කොස්ට් එක. අපි කොච්චර ලෝ කොස්ට් එකකට නැත්නම් කම්පිටිටිව් කොස්ට් එකට අපි බඩු දෙන්න පුළුවන්. සර්විස් එකක් දෙන්න පුළුවන්. මම කියන්නේ මේ අපේ ඉන්ඩස්ට්‍රි විතර නෙවෙයි ඕනෙ ඉන්ඩස්ට්‍රි. දෙවෙනි එක අපේ ප්‍රොඩක්ටිවිටි. ඒක කොස්ට් අඩු කරන්න ඒ ක්‍රමය තමයි ප්‍රොඩක්ටිවිටි සහ ක්වොලිටි කියන්නේ. අපි කොච්චර ප්‍රොඩක්ටිව්ද අපේ රට, අපේ ව්‍යාපාරේ, අපේ කොච්චර ක්වොලිටිද, අපේ ඩෙලිවරිස්, අපේ සර්විස් එක. ඔය ටික තියෙනවා නම් අපිට ග්ලෝබල් කම්පිටිෂන් එකේ කම්පිටිෂන් එක කරන්න ලේසි. එකක් තමයි අපේ ලංකාව ගත්තාම අපි ඇවිල්ලා අපේ ජානවල තියෙන යුරෝප් ජානනේ අපිට එංගලන්තෙන් පෘතුගීසෙන් ආව ජාන තියෙන. අපිට එකක් ඒ පැත්තට බරයි. අපි පොඩ්ඩක් විනෝදයට බරයි. අපි ඇවිල්ලා එහෙම රටක් අපි. අපි කම්පෙයාර් කරාම අපේ ඉන්දියාවත් එක්ක කම්පෙයාර් අපි ඒ පැත්තට බර රටක්. අපි චයිනා, ඉන්දියා, මැලේසියා ලෙවල් අය වගේ නෙමෙයි අපි. අපි පොඩ්ඩක් යුරෝප් පැත්තට බර කට්ටිය. ඉතින් අපේ කොස්ට් ස්ට්‍රක්චර් එක වැඩි අපි. අපි පොඩ්ඩක් ෆන් එකට වැඩිනේ අපි. ඒතකොට මේ කොස්ට් ස්ට්‍රක්චර් වැඩි නම් අපි ඒක අඩු කරන්න එකපාරට බෑනේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අපේ ප්‍රොඩක්ටිවිටි වැඩි කරන්න. අපේ ක්වොලිටි එක වැඩි කරන්න. හැමතිස්සෙම කොස්ට් අඩු කරන්න බෑ. ඒතකොට අර පැත්ත වැඩි කරා. ඒතකොට මේ පැත්ත වැඩි කරනවා මොකද කරන්න ඕනේ? එකක් ප්‍රොඩක්ටිවිටි වැඩි කරන්න හොඳම දේ තමයි දැන්ට ව්‍යාපාරවල කරන්න පුළුවන්. ඔයා ඩිජිටලයිසේෂන් කරන්න. පුළුවන් තරම් ඩිජිටලයිසේෂන් දැන් අපි AI ඊරා එකේ ඉන්නේ අපි. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඊරා එකේ ඉන්නේ. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඩිජිටලයිසේෂන් කියන්නේ. ඒකෙන් ඔයාලට පුළුවන් කොස්ට් ස්ට්‍රක්චර් එක ගොඩක් අඩු කරලා ප්‍රොඩක්ටිවිටි වැඩි කරන්න. සහ ක්වොලිටි එක වැඩි කරන්න. ඔයාගේ ප්‍රොඩක්ෂන් එක වෙන්න පුළුවන්, සර්විස් එක වෙන්න පුළුවන්, ක්වොලිටි වැඩි කරන්න. ඒකෙන් පුළුවන් අපිට කම්පිටිටිව් මාකට් එක කම්පිටිෂන් වලදී අපිට මොකද අපි ගත්තොත් අපේ කම්පැනි ගත්තොත් අපි SAP කියන ලෝකේ නම්බර් 1 ERP එකේ ලංකාවේ ගෝල්ඩ් පාර්ට්නර්. අපි කම්පීට් කළ මුළු ඉන්දියාවෙම සවුත් ඉන්දියන් කොන්ටිනෙන්ට් එක අපි නම්බර් 1 අවුරුදු 3ක් එක පිරෙට. ලංකාවේ කම්පැනියක් කියලා. සවුත් ඉන්දියා කිව්වොත් IT හබ්ස් ඒ කියන්නේ හයිද්‍රාබාද්, බැංගලෝර්, චෙන්නයි. ඔය තුනත් IT, බංග්ලාදේශ IT, මුළු ලංකාවම IT. ඒ කොන්ටිනෙන්ටල් එක. ඒ කොන්ටිනෙන්ටල් එකේ නම්බර් 1 පාර්ට්නර් අවුරුදු 3ක් එක දිගට PBSS එක. අපි මේ වෙලා තියෙන එකෙන් අපි එකක් ක්වොලිටි එක. අපි හැමතිස්සෙම ක්වොලිටි නම්බර් 1. සර්විස් නම්බර් 1. අනිත් ඒවා අපි පස්සෙක. ඒක තමයි අපේ මේන් තීම් එක. ඉතින් ඕක තියනවා නම් මම කියන්නේ අපි උදාහරණයකට පෙන්නලා තියෙනවා මම ගත්තොත් Huawei Cloud අපි ලංකාවේ පාර්ට්නර්. අපි මේ අවුරුදු පෙබරවාරි පොකට් වල තිබ්බ APAC Asia Pacific region එකෙන් අපි South ඒෂියාවල අපි නම්බර් 1 පාර්ට්නර්. සවුත් ඒෂියාවම ගත්තොත් අපි නම්බර් 1 පාර්ට්නර් Huawei Cloud වල. ඉතින් අපි මේ පෙන්නලා තියෙන අපේ ක්වොලිටි and අපේ සර්විස් එක තමයි. ඒක කරන්න පුළුවන්. අපි ඕන කම්පැනි කරන්න පුළුවන්. ආඩම්බරයක් සහ ඒ පිළිබඳ අභිමානයක් දැනෙනවා. රටක් විදිහට අපේ රටේ ව්‍යවසායකයෙකුගේ අපේ රටේ කෙනෙක්ගේ මූලිකත්වයෙන් ආරම්භ කරපු ආයතනයක් මේ විදිහට තත්ත්වයන් ආරක්ෂා කරගෙන ඉස්සරහට ගිහිල්ලා ලෝකේ ජයග්‍රහණය කරනවා කියන එක හරි වටිනවා. මේ සියලු ජයග්‍රහණ කරා යන්නට ඔබේ පිටුපසින් ඔබේ නිවසේ සිට ඔබේ ගෙදර සිට ඒ පසුබිම නිවැරදි තැන තියාගෙන ඉන්න කෙනෙකුත් ඉන්නව නේද? එයා හිටියේ නැත්තම් මේ සියල්ල මේ තරම් හොඳට කරන්න බැරි වෙයි. ඔව් ඒක ඇත්තටම මම කියන්න ඕනේ ඇත්තටම මට ඉන්නේ මගේ වයිෆ් සහ මට එක ඩෝටර් කෙනෙක් ඉන්නේ. ඒකත් කියන්න ඕනේ මම අවුරුදු 10කින් පස්සේ මම ඇත්තට වයිෆ් මාව මැරි කරන්නේ හොඳ සීනියර් මැනේජර් කෙනෙක් බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් පාවිච්චි කරන සීනියර් මැනේජර් කෙනෙක් මැරි කරේ. මම මැරි කරලා අවුරුදු දෙකකින් තමයි මම ව්‍යාපාර පටන් ගත්තා. එතකොට මම ඒ කාර් ඔක්කොම කම්පැනි වෙහිකල් මම බාර දීලා පොඩි වාහනයකට බහිනවා. මගේ ඕන් වාහනයකට.
නමුත් ඒ අවුරුදු 3 ඉතින් යා මගෙත් එක්ක ස්ට්‍රගල් කරා. ඉතින් මුල් අවුරුදු 3 ඉතින් යා ඇත්තටම මැරි කරේ හොඳ බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් තියෙන හොඳ සීනියර් ඩිරෙක්ටර් කෙනෙක් මැරි කරේ. නමුත් ඉතින් ඒ කැපවීම යාගේ තිබ්බා පිටිපස්සේ ඉඳන් මට ධෛර්යය දුන්නා. ඒක මගේ අම්මයි තාත්තයි ඒ වෙලේ මට ධෛර්යය දුන්නා ඒ අවුරුදු 3 දී මුල් අවුරුදු 3 දී. ඉතින් ඒක තමයි ඒ සහයෝගය තමයි මෙතනට ගෙනිච්චේ. මට එතනින් සහයෝගය හම්බුනේ නැත්තම් ව්‍යාපාරයක් දියුණු කරන්න අමාරුයි. මොකද හිස ඔළුව නිරවුල්ල තියෙන්න එපා. මට හිතන්න, මට ඉනෝවේෂන් කරන්න, මට ඩයිවර්සිෆයි කරන්න වගේ හිත නිරවුල්ල තියෙනවා. මට ගෙදර ප්‍රශ්න ආවොත් මට ඒකට ගොඩාක් අමාරුයි. එයා ඒ ගෙදර බැලන්ස් කරනවා, ඒ ඔක්කොම කරනවා, දුවගේ ප්‍රශ්න බලනවා. ඉතින් මට හරි ලේසි ව්‍යාපාරي ඉස්සරහට ගෙනියන්න. මොකද මම ගොඩාක් ට්‍රැවල් කරන කෙනෙක්. ඉතින් මම ගොඩාක් වෙලාවට ලංකාවේ නෑ. එතකොට ඉතින් ඒ ටික බැලන්ස් කරගෙන යන්න ඉතින් හොඳ බිරිඳක් ඉන්න ඕනේ. ඒක ඉතින් වාසනාව. බලන්නේ ජීවිතේ සාර්ථක කරගන්න, ඒ සාර්ථක පසුබිම හදලා දෙන්න බොහොම නිදහසේ වැඩ ටික කරගෙන යන්න. මේ දෙන සහයෝගයත් අපි ආදරෙන් මතක් කරන ගමන් මේ දැන් මොනවාද ඉදිරි වැඩ කටයුතු ඔබතුමාගේ ඉස්සරහට තියෙන ප්ලෑන්ස්? මගේ ඊළඟ ප්ලෑන් එක 2026 අපේ ප්ලෑන් එක තියෙන්නේ අපේ ඕස්ට්‍රේලියා, UK, US ඔෆිස් ආරම්භ කරනවා. අපි දැන්ට ෆිසිකලි මෝල්ඩීස් ඇන්ඩ් ඩුබයි ඔෆිස් තියෙනවා. අපේ ලංකාවේ වැඩ කරන්නේ. මගේ ඊළඟ ප්ලෑන් එක තමයි මේ රටවල් තුනේ දැන්ට අපි කම්පැනි රෙජිස්ටර් කරලා තියෙන නමුත් ෆිසිකල් ඔෆිස් නෑ අපේ තාම. මේ 26 අවුරුද්ද අපි බලාපොරොත්තු වෙනවා මේ රටවල් තුනේ අපි ෆිසිකල් ඔෆිස් ඕපන් කරලා ඒ රටවලට අපේ තරකාරීත්වය ගෙනියන්න. ඒක මුල්ම අමාරු වෙයි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අවුරුදු 5ක් ඇතුළත ඒ මාකට් අනිත් මාකට් දෙක වගේ අපි එස්ටැබ්ලිෂ් වෙනවා. දැන් මේ වෙලාවේදී මధుර ගමනායක මහත්මයා කියපු කාරණාවන් පැහැදිලි කරපු තොරතුරු ආයතනයක් විදිහට තියෙන තැන ජාත්‍යන්තරයත් එක්ක තියෙන සම්බන්ධතාවය ලැබපු ජයග්‍රහණ මේ වගේ දේවල් කියනකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් මමත් මේ වගේ ආයතනයකට සම්බන්ධ වුණොත් ඒක හරි හොඳයි කියන කාරණාව. කොහොමද ඉඩකඩක් තියෙනවද අලුත් වෙන අයට වේකන්සිස් තියෙනවද ආයතනයක් කොහොමද තියෙන ඉඩකඩ? ඇත්තට ඕන වෙලාවක දක්ෂයන්ට අපේ ළඟ වේකන්සි තියෙනවා. ඒ ගමන්ම අපි ඇත්තටම අපි සේවයක් කරනවා ඉන්ටර් ඒ කියන්නේ දැන් මේ වෙලාවේ යුනිවර්සිටියෙන් අවුට් වෙන්න IT ශ්‍රේෂ්ඨ අවුට් වෙන අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලන්ට අර අවුරුද්දක් මාසයක තියෙනවා ට්‍රේනින් පීරියඩ් එක. එහෙම දෙන කම්පැනි ලංකාවේ ගොඩක් අඩුයි දැන්. මොකක් හරි හේතුව නිසා මොකද මේ AI ටෙක්නොලොජි නිසා ගොඩක් අය AI වලට මාරු වෙලා තියෙනවා. එතකොට අර ස්ටාෆ් ටික අඩු කරලා තියෙනවා. නමුත් ගොඩාක් අපිට මම හිතන්නේ දවසට එනවා ඇප්ලිකේෂන් 10ක් 15ක් ඉන්ටර්න්ෂිප්ස් ඉල්ලලා. නමුත් අපි ඇත්තටම අපි දැන් ආයතන එළියේ ස්ට්‍රක්චර් එකෙන් පිටපව ටේබල්ස් දාලා අපි ඉන්ටර්යර් දීලා තියෙනවා. අපි ඒ අවස්ථාව ලබා දෙනවා අපිට පුළුවන් විදිහටම. ඒ වගේම දක්ෂයන්ට ඕන වෙලාවක අපේ ආයතනයේ තියෙනවා. මොකද අපි කියන්නේ ඕගොල්ලෝ දක්ෂ නම් ඕගොල්ලෝ ඩිසිප්ලින් තියෙනවා නම් ඕගොල්ලන්ට සර්වයිව් වෙන්න පුළුවන් මේ ආයතන ජොයින් වෙන්න පුළුවන් දිගට යන්නත් පුළුවන්. ඕන දක්ෂයන්ට අපේ ආයතනයේ තියෙනවා. ඕන වෙලාවක ඕගොල්ලන්ට පුළුවන් ඇප්ලිකේෂන් දාන්න අපේ HR ඩිපාර්ට්මන්ට් එකට. එතකොට ඒගොල්ලෝ ඉවැලුවේට් කරලා බලලා ෂෝට් ලිස්ට් කරලා ඕගොල්ලන් හොඳ නම් ඉන්ටර්වියුස් වලට කෝල් කරා. කොහොමද කෙනෙක්ට ඇප්ලයි කරන්න පුළුවන්? කොහොමද හොයා ගන්නට පුළුවන්? අපේ වෙබ්සයිට් එකේ තියෙනවා කැරියර් මේ ඊමේල් එකක්. ඒකට අපිට ඩිරෙක්ට් ඇප්ලයි කරන්න පුළුවන්. දැන් අපි ඔහොම කතා බහ කරමින් යනකොට අපි අවසන් විනාඩි කිහිපය තමයි යන්නේ. අපි කතා කරගෙන යනකොට ඔබේ ව්‍යාපාර දියුණු වෙලා මේ හැමදේම කතා කරනකොට දැන් අලුතෙන් කෙනෙක් හරි මේ බලාගෙන ඉන්න අයට අවසාන වශයෙන් ඔබේ ජීවිතේ පිටුපස්සෙල්ලා අද ඉන්න තැනත් එක්ක බලනකොට මොකද දෙන්න තියෙන පණිවිඩය? එකම දේ තියෙන්නේ රිස්ක් ගන්න බය වෙන්න එපා. මම රිස්ක් ටේකර් කෙනෙක්. හැබැයි කැල්කියුලේටඩ් රිස්ක් ගන්න ඕනේ. නිකන් මෝඩ විදිහට රිස්ක් ගන්න අරකයි. නමුත් රිස්ක් you have to take a risk. රිස්ක් ගත්තේ නැත්නම් වඩ දියුණු වෙන්න බෑ. more risk more gain. low risk low gain. ඔක තමයි මම තීරය එක. ප්ලස් මම අර කිව්ව හතර ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයකට ව්‍යාපාරයක් විතර නෙමෙයි. ඔයගොල්ලන්ගේ පොඩි චැලෙන්ජ් එකකට හරි විෂන් එක තියාගන්න, ස්ට්‍රැටජි එක හදාගන්න, කන්ටිනියස් කමිට්මන්ට් තියාගන්න, ඩිසිප්ලින් තියාගන්න වට ඒක අචීව් කරන්න පුළුවන්. ඔන්න ඒ කියපු කාරණා හතර හිතේ තියාගන්න, ඒ දේවල් ක්‍රියාත්මක කරන්න. ඔබේ ජයග්‍රහණය, ඔබේ යහපත් වූ ගමන පල්ලෙහාට දාන්න කිසි කෙනෙකුට ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. ඒ ජයග්‍රහණය, ඒ යහපත උදා කරගන්න තියෙන්නේ ඔබටම තමයි. ඒක නිසා මේ කියපු කාරණාවන් ඔබේ ජීවිතයට එකතු කරගන්න, ඔබේ ව්‍යාපාරයකට සම්බන්ධ කරගන්න, ඔබේ සිහිනයට රුකුලක් බවට පත් කරගන්න ඔබ ජයග්‍රහණය කරනවා කියන්නේ එයයි අපේ සතුට බවට පත් වෙන්නේ සහ අපේ බලාපොරොත්තු බවට පත් වෙන්නේ. මේ වගේ කෙනෙක් අද දවසේ මේ පැයකට කමාකට මෙතෙන්ට ගෙන්වාගෙන රාජකාරී බහුල අවස්ථාවකදී අපිත් එක්ක කතා බහ කරන්නට අපි ආරාධනා කරන්නේත් ඒ එන කෙනාගෙන් අපිට ගන්න හුඟක් දේවල් තියෙනවා. සමාජයට ගන්න හුඟක් දේවල් තියෙනවා. ඒ දේවල් අපි ඔබ ලබා ගනී කියලා විශ්වාස කරනවා. ඉතින් අපි සූතිවන්ත වෙනවා අපේ ආරාධනාව පිළිගත්තාට. ඔබගේ පැමිණීම අපිට ගෞරවයක්. තවත් එක දෙයක් කියන්න මට අවශ්‍යයි ස්තුති කරන්න සියත ආයතන සහ ඔබ දෙපළට. මගේ මේ අවුරුදු 23 කාලෙදිම මට ෆස්ට් ටයිම් ඔන්ටර්ප්‍රීනර් කෙනෙක් විදියට මට ටීයෝ ඉන්ටර්විව් එකක් හම්බුණා. ඒ කියන්නේ ලංකාවේ එහෙම chances අඩුයි. මම කියන්නේ මේ ඔබ ආයතන කරන්නේ ඉතා හොඳ වැඩක්.
මේ chances අපේ entrepreneursලාට දෙන්න ඕනේ. අපේ young entrepreneursලාට දෙන්න ඕනේ. එතකොට තමයි ඒගොල්ලෝ motivate වෙලා ඒගොල්ලන් ඉස්සරහට යන්නේ. මොකද ඒක හොඳ දෙයක්. මේක ඉස්සරහට කරන් යන්න මම ඔයාලට සුබපතනවා. බොහොම ස්තුතියි. ඉතින් PBSS Group හි කළමනාකාර අධ්‍යක්ෂතුමන් මధుර ගමනායක මහතාට අයබෝවන් කියලා සමුදෙනවා. ආයෙමත් දවසක මුණ ගැහෙමු. බොහොම ආදරේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.